දැන් අපි මේ ගැන නගරාධිපතිතුමාට පැමිණිලි කරලා ප්‍රහාණය කළා බව ඔක්කොම අපිට යන්න විදියක් නැහැ අපි කිව්වට වැඩක් නැහැ. හා කෑ ගහන්න එපා නගරාධිපතිතුමා එනවා. ආයුබෝවන් මාගේ නගරවැසියනි. මේ පාලම කොහොමවත්ම රිපෙයාර් කරන්න බෑ. මොනව කරන්නද? මේ පාලම මම පොඩි කාලේ හිටන් තිබුණ පාලමක්. ඉතින් අපි එහාට යන්න කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. කිසි දෙයකට කලබල වෙන්න එපා. අපිට තියෙන්නේ පාලම හදන්න හොඳ කෙනෙක් හොයාගන්න එකයි. හොයාගත්තට පස්සේ අපි කියලා පාලම හදවගන්නවා. නගරාධිපතිතුමනි මේ අහන්න අපි කොහොමද පාලම හදන්න මිනිස්සු ගේන්නේ? ඒකනේ අපිට ඒගොඩට යන්න විදියක් නැතුව මෙහාට කොහොමද මිනිස්සු ගේන්නේ මේ පැත්තට? ඕ ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. මිනිස්සුන්ට ඒ ගොඩාට යන්නත් බෑ, මේ ගොඩාට එන්නත් නෑ. ඒක තමයි කියන්නේ. ඒ ගොඩ යන්නත් බෑ, මේ ගොඩ යන්නත් බෑ. දැන් අපි මොනවද කරන්නේ? අපි කොහොම හරි හොයාගන්න ඕනේ. මේක මේ කවුරුවත් නැහැ පාලමක් හදන්න. ඔව් මේක මේ කවුරුවත් නැහැ පාලමක් හදන්න. මන් දන්නවා එක්කෙනෙක් අර මහත මිනිහයි පොඩි කොට මිනිහයි. ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. ඇයි ඒගොල්ලෝ රණ්ඩු වෙන්නේ? ගහ ගන්නවා. ගහ ගන්නවා. ඇයි ඒගොල්ලෝ ගහගන්නේ? කවුද දන්නේ උන්ගේ වැඩේම කොයි වෙලාවත් රණ්ඩු වෙන එක තමයි. උන්ට පාලම් හදන්න බෑ. උන් කොයිලාවේ ගහ ගන්න එකමයි වැඩේ. හොඳයි අපි මේ වැඩේ කරන්නයි කියලා ඒගොල්ලන් දෙන්නට බාර දෙමු. ඒගොල්ලෝ ගැන සම්පූර්ණ වගකීම මම බාර ගන්නම්. එහෙනම් නගරාධිපතිතුමා බාර ගන්නවා නම් හොඳයි. මොකද කියන්නේ? හරි බාර දෙමු එහෙනම් අපි. පරගලියට ගහ ගන්න ඕනම චණ්ඩියෙක් මොකද හැංගිලා ඉන්නේ? බාස් නෙවෙයි උඹ බක බාස්. උඹ දන්නේ උඹ මටම පෙන්නන්න කවුද ලොක්කා කියලා. උඹ දැනගනින්. උඹ මගෙන් ඉගෙනගත් එක මම උඹට පෙන්නන්න ලොක්කා කවුද කියලා. උඹ මටම කහන්න එනවා. බට්ට වගේ ඉන්න ඔය එළියට වරෙන්. ඔය පෙන්නන්න තෝ මං බෑ. මොකද පස්සට යන්නේ හා මට දෙන්නම් පුතෝ මගේ පත්තලේ ආයිද ඒක හරි නෑනේ මල්ලි මම කොහොමද ඔබත් එක්ක ගහගන්නේ අතකොළුවයි නියනයි අරගෙන පාප බාල්දියකුත් ඉල්ලගෙන මේ මට පොඩි chance එකක් දියන් මම ටක් ගහලා එනවා හොඳයි මං කරලා වරින්කෝ පාප මගේ පිට දිගේ වැක්කිරෙනවා හිතන්න එපා මම මේ බයට එහෙම යනවයි කියලා හිතපන් මම ටක් ගහලා එනවා මම බයට නෙවෙයි යන්නේ ඉඳපන් මම ටක් ගාලා එන්නම් ඉඳපන්. ඔබ දන්නේ නැහැ මගේ මහත යකඩලිප කොච්චර ප්‍රයෝජනද කියලා. තෝ දැනගන්න. එනු ද්‍රෝහියා සටනට කොහමද මගේ සයිස් එක? සයිස් එක පුම්බල උඩාරින සයිස් එක මොකද කොච්චි ගහගෙන දුම නැද්ද? ගන් කියත. අර ජමුතියට මම අරගෙන තියෙනවා. ද්‍රෝහියා. ද්‍රෝහියා කවුද? ද්‍රෝහියා තෝ හිතපන් තෝ මම අත ඉතුරු කරන්නේ. තෝ මොකද කන වහගෙන තෝ කන පළයි. තෝ කන වහගෙන ඉන්න කන පළයි කියලා බයන්නේ. මේ නගරාධිපතිතුමාගේ දුවනේ. ඔව් නගරාධිපතිතුමා එන්න කිව්වා. අපිට එන්න කිව්වා. එහෙනම් අපි සටන නවත්තමු කල් දාමු. අපි පස්සේ ගහගමු නේද ගිහිල්ලාමු. ඔව් ඒක හොඳයි. මාත් කල්පනා කරුවේ ඒක තමයි. අන්න තාත්තා බලාගෙන ඉන්න ඔෆිස් එනකන්. දුවලා යන්න. බට බෑ මාත් එක්ක දුවන්න. අපි ගිහින් එන්නම්. වරින් යන් වම දකුණු නිකන් කකුල ලේන්සු කකුල වම දකුණු වරින් යන්